පාර ගැන නම් කියන්න තියෙන පාර ටිකක් පටුයි පාර ටිකක් අර වාහනයක් ඉස්සර කරගන්න අර මේ අමාරුයි මේ පාලම් කැඩුනා මේක දැන් බලන්නකො දැන් හදලා නැහැ පාලම් ඒක තමයි තියෙන්නේ ගොඩක් මේ පාර ගොඩක් පටු වැඩි ඔව් පාර පොඩි වැඩි වාහන දෙකක් එකට හරවන්න ගියාම බොහොම අනතුරු සිදු වෙනවා කොච්චර කාලයක්ද මේක මේ හදන්නේ දැන් නම් මම හිතන්නේ අවුරුදු එකමාරක් දෙකක් විතර වගේ කිට්ටු වෙනවා එකමාරක් විතර වගේ වෙනවා කවුද මේක පාවිච්චි කරන්නේ ඒක නම් ඔව් ගොවි මහත්තුරු මේ පාර පාවිච්චි කරන ඉතින් ගොවි මහත්තුරු මේ එයාලගේ ඉතින් අසන්න ප්‍රවාහනය කරන්න ඒවට මේවට තමයි පාවිච්චි කරන්නේ වැහි කාලේ ටිකක් අමාරුයි ඉතින් යන්න මම නීල බැමේ මෙතන මේ පාර්ලිමේන්තුවේ එහා පැත්තේ මං ඉන්නේ 1077 ඉද මේ ගැන මොකද කියන්නේ මේ ගැන කියන්න තියෙන්නේ අපිට ඉතින් මේක දැන් කඩාගෙන වැටිලා බස් එකත් පෙරලෙන කොයල ළමයින්ට යන්නත් නැහැ එහෙම එකක් වෙනවා කවුරුත් හදන්නේ නැහැ නිලධාරි බලන්නේ නැහැ මොකක්වත් නැහැ රැදිස්සේ මේකත් දාලා තිබ්බත් ඒකත් අල්ල විසි කරනවා මිනිස්සු බීලා රැට යනකොට ඉතින් මේක හදන්නෙත් නැහැ මොකක්වත් නැහැ ඒක තමයි ඉතින් වෙන්නේ බස් එක පෙරලිච්ච දාට තමයි කාටත් කට ඇරෙන්නේ මේක මොකද්ද උනේ කියන්නේ ඒක අන්න එකයි වෙලා තියෙන්නේ දැන් අපි ඔක කිව්වා මිනිස්සුන්ට මේ ලොකු නිලධාරීන්ට කිව්වා ගමේ ඉන්න වැඩිහිටියන්ට කිව්වා කිසිම කෙනෙක් ආවේ නැහැ. කවදා හරි ඉස්කෝලේ ළමයිත් එක්ක මෙතෙන්ට පෙරලිච්ච දාට තමයි ඔක්කොටම එන්නේ මෙතෙන්ට නිින්ද යන්නේ ළමයි පෙරේලා මැරිලා කියලා. අන්න ඒක වුණොත් තමයි දැන් කවදා හරි මේක හරියන්නේ. නැත්තම් එතකන් කාටවත් නිලධාරි කිසිම කෙනෙකුට මේක ඇස්සෙట్లా පෙන්වෙන්නේ නැහැ. එච්චරයි මට කියන්න